මම දැන් ඉන්නේ නම් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කැම්ප් එක ගාව. මේ වන විට මේ මාර්ග හැම එකම ජලයෙන් යට වෙලා තිබෙනවා. ජනතාව දැඩි අසීරුතාවයකට තමයි පත් වෙන්නේ. ඔබ පේනවා අච්චිලා අරගෙන මුණු පුරෝ යනවා. එතකොට වාහන තල්ලු කරයි යනවා. අද උදෑසන පැයක් පමණ තමයි හැබැයි වැස්සේ. පැය හැබැයි හොඳට වැස්සා. වැස්සන් හැමතැනම යට වෙලා තිනවා. පුත්තල මේ නගරේට නිවාස 100ක් 150ක් විතර යට වෙලා තිනවා. එතකොට ප්‍රධාන පාසල් තියෙනවා හින්දු පාසල, ආනන්ද ජාතික පාසල, සාන්තේන්ද්‍ර මහාවිද්‍යාලය. මේ පාසල් හැමතැනම ජලයෙන් යට තිබෙන ආකාරය තමයි දැක ගන්නට පුළුවන්. අපි සංචාරයේදීත් අපි දැක්කා. ඉතින් ජනතාවට අපි ඉල්ලා සිටින්නේ ගම් අතර බලන්න යන එකත් අඩුකරනද වාහනවල යන එකත් පොඩ්ඩක් අඩු කරන්න කියලා. මොකද වාහන ඇත්තටම පේනවා අර වාහන දැන් මේ නැවතිලා සමහර අය වාහන තල්ලු කරනවා. ඉතින් ඕක තමයි පුත්තලේ මේ තත්ත්වය. අපි ඉස්සරහට හම්බෙලා ඉතුරු විස්තර ටිකක් කියන්නම්. මම දැන් ඉන්නේ නම් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කැම්ප් එක ගාව. මේ වන විට මේ මාර්ග හැම එකම ජලයෙන් යට වෙලා තිබෙනවා. ජනතාව දැඩි අසීරුතාවයකට තමයි පත් වෙන්නේ. ඔබ පේනවා අච්චිලා අරගෙන මුණු පුරෝ යනවා. එතකොට වාහන තල්ලු කරයි යනවා. අද උදෑසන පැයක් පමණ තමයි හැබැයි වැස්සේ. පැය හැබැයි හොඳට වැස්සා. වැස්සන් හැමතැනම යට වෙලා තිනවා. පුත්තල මේ නගරේට නිවාස 100ක් 150ක් විතර යට වෙලා තිනවා. එතකොට ප්‍රධාන පාසල් තියෙනවා හින්දු පාසල, ආනන්ද ජාතික පාසල, සාන්තේන්ද්‍ර මහාවිද්‍යාලය. මේ පාසල් හැමතැනම ජලයෙන් යට තිබෙන ආකාරය තමයි දැක ගන්නට පුළුවන්. අපි සංචාරයේදීත් අපි දැක්කා. ඉතින් ජනතාවට අපි ඉල්ලා සිටින්නේ ගම් අතර බලන්න යන එකත් අඩුකරනද වාහනවල යන එකත් පොඩ්ඩක් අඩු කරන්න කියලා. මොකද වාහන ඇත්තටම පේනවා අර වාහන දැන් මේ නැවතිලා සමහර අය වාහන තල්ලු කරනවා. ඉතින් ඕක තමයි පුත්තලේ මේ තත්ත්වය. අපි ඉස්සරහට හම්බෙලා ඉතුරු විස්තර ටිකක් කියන්නම්.